තිරුවන් සරණයි හැමෝටම. අපේ මේ ඓතිහාසික ශ්‍රී සම්බෝධි රජමහා විහාරස්ථානයේ කොළොංගොල්ල මේ ස්ථානයේ අයිති වෙන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට. එමනම් AGPS එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අයිති වෙන්නේ පදිවි ශ්‍රීපුර. ඉතින් මේ කොළොංගොල්ල කියන ගම්මානේ තමයි මේ පිහිටලා තියෙන්නේ. පරණ ස්ථානයක් අවුරුදු 2000කට පෙර ඒ රජ කාලේ පැවතුන ඒ රජුරුවන් කාලේ ඉඳලා පැවතුන ස්ථානයක් තමයි මේ කොළොංගොල්ල රජමහා විහාරස්ථානය කියලා කියන්නේ. ඉතින් මේ පරණ සෙල්ලිපි තියෙනවා, මල් ආසන තියෙනවා, ඒ වගේම පරණ බුද්ධ මන්දිරයක් තියෙනවා, ගල් කණු 18ක්කින් යෙදුන ඒ පරණ බුද්ධ මන්දිරයක් තියෙනවා. ඉතින් මේ ස්ථානයේ දැනට අලුතෙන් ඒ ඉදිකිරීම් කටයුතු ටික කරගෙන යන්නේ. ඉතින් දැන් මේ වෙනකොට බෝධීන් වහන්සේගේ වැඩ කටයුතු නිම වෙලා තියෙනවා. ඒ වගේම උතුම් මහා සෑරජානන් වහන්සේ නමක් ඉදි කරන්න යෙදුණා. ඉතින් මේ බුද්ධ මන්දිර ඒ ටික දැන් ඉදි කරලා තියෙන්නේ. තව පොඩි වැඩ ටිකක් තියෙනවා. ඉතින් ඒ ටිකත් දැන් ඉදි අවසාන වෙන්න තමයි යන්නේ. ඉතින් සියලු බැතිමතුන්ට ආරාධනා කරනවා මේ ස්ථානයට පැමිණිලා ඒ වැඩ පුදා ගන්න කියලා. බුදුරජාණන් වහන්සේගේ ඒ මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා 12 නමක් තැන්පත් කරලා මහා සෑය හදලා තියෙනවා. ඉතින් මේ කටයුතු ටික කරගන්න පුළුවන්. ඉතින් මේ හැමෝටම ආරාධනා කරනවා මේ ස්ථානයට පැමිණිලා. ඉතින් මේ නිතර මම මේ ස්ථානයේ රැඳී සිටිනවා. හම්බෙන්න පුළුවන් සෑම පොයකටම සීල භාවනා වැඩසටහනක් අපි කරනවා. ඊට අමතරව සවස් කාලයේදී බෝධි පූජා තියෙනවා, චෛත්‍ය වන්දනා තියෙනවා, සත්බුදු වන්දනා තියෙනවා. මේවට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් සියලු දෙනාටම ආරාධනා කරනවා මේ පින්වීමට පැමිණිලා මේ කටයුතු වලට සහභාගී වෙලා අපි තව තවත් අපේ මේ බුද්ධ ශාසනය රැකගන්න සියලු දෙනාටම අතහිත දෙන්න කියලා ඉතින් ආරාධනා කරනවා. ඉතින් සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුනිල දම්විල සිඳී සසර ගොහොඩේ